Hi everyone. ඔන්න අපි ලංකාවට ආවට පස්සේ ගියපු පළවෙනි ගමන vlog එකක් විදියට අරන් ආවා. ඉතින් බලන්නකෝ අපි කොහෙද ගියේ කියලා. අද අපි ඉස්සෙල්ලාම යන්නේ අනුරාධපුරයට. එහෙ ඉන්නවා අපේ අත්තම්ම කෙනෙක්. ඉතින් එයාව බලන්න තමයි අපි මෙහෙට යන්නේ. ඉතින් අපේ අම්මා, අප්පච්චි, මගේ හස්බන්ඩ්, එයාගේ අම්මා, තාත්තා, නංගි වගේම ආච්චිත් මේ ගමනට එකතු වුණා. ආච්චි නම් ඉතින් වයසට ගියාට හිතේ තාමත් අපි වගේම තමයි. පේනවනේ කඩචෝරු කන හැටි. ඉතින් ගමන පටන් ගත්තේ කෑම වලින්. අපි ආස හැමදේම අරගත්තා. මෙතන මට වීඩියෝ කරගන්න පුළුවන් උනේ පිටිපස්සේ ෂීට් එකට යපු ටික විතරයි. අපි අනුරාධපුරේ ගියේ දෙසැම්බර් වල. ඉතින් ඔයාලා දන්නවනේ දිග්ග සුලිකුණාටම නිසා අනුරාධපුරේට ගොඩාක් හානි වුණා. ඉතින් අපි යද්දී සමහර පාලම් පාරවල් ගොඩාක් කැඩිලා තිබුණා. සමහර තැන්වලින් අපි ආයමත් හරවගෙන ගමේ අයගෙන් පාරවල් අහගෙන තමයි ගමන පිටත් වුණේ. ඉතින් ඒ නිසාම අපිට අත්තම්මලගේ ගෙදර යද්දී ගොඩක් පරක්කු වුණා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ආපු ගමන් තේ එහෙම බීලා ටිකක් රෙස්ට් එකේ ඉඳලා අපි දැන් මේ කන ලෑස්ති වෙන්නේ. අත්තම්ම තෙල් තම්බලා තිබ්බා. ඉතින් අපි බත් කෑවට පස්සේ ඒවා කෑවා. ඉතින් දැන් මේ කාලා බත්ත වටේ පොඩි රවුමක් දාන ගමන් තමයි ඉන්නේ. මේ බලන්නකෝ මම ආස කරන දෙයක් හම්බුණා. මුළු ගහටම තිබ්බේ එකම එක ඉදළු පේරගෙඩියක් විතරයි. දැන් අපි මේ රැට උයනවා. ඉතින් අම්මල දෙන්න ඉක්මනට වැඩේ පටන් ගත්තා. අපි හැමෝම ඒ දෙන්නට උදව් කරා. ඇත්තටම දරලිපේ උයන ඒවා ගොඩක්ම රසයයි කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න අපි උදෙන්ම ජය ශ්‍රීමා බෝධීන් වහන්සේ ළඟට ආවා කිරි ආහාර පූජා කරන්න. අපි ළඟට ආවේ රුවන්වැලි මහසෑය වඳින්න. පවුලේ අයත් එක්ක යන්න ආසම තැනකට ගියාම හිතට දැනෙන සතුට ඇත්තටම කියාගන්න තේරෙන්නේ නැහැ. ඔන්න දැන් අපි ඇවිල්ලා දවල්ට කාලා එහෙම තමයි ඉන්නේ. අත්තම්මලගේ ගෙදර ආවම අපි කරන තවත් දෙයක් තමයි ඇති වෙනකන් තැඹිලි කඩම් බොන එක.
ඉතින් අපි කාලා ආයෙමත් අපේ ගෙදර එන්න පිටත් වුණා.